Education with AI මේක අපි කතා කරන්න ඕන කාරණයක් කලින් අපි ඉගෙන ගත්ත විදියට වෙයි දැන් අපේ අංගිල මාලිලට දුවදරුවන්ට තියෙන අවස්ථාවන් මම මේකට හැමතිස්සෙම කතා කරනවා මතකද මේ පිට අවුරුදු 5කට 10කට කලින් වෙද්දි මේ මොබයිල් ෆෝන් එක කම්පියුටර් එක එතකොට ඉන්ටර්නෙට් මේ වගේ දේවල් නරක දේවල් විදියට ගොඩක් අය දැක්කා හැබැයි දැන් ඉතින් තත්ත්ව වෙනස් නැතුවම බැරි දේවල් වෙලා තියෙනවා ඉතින් මේ AI කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් නොත් සමහර කට්ටිය මම දැකලා තියෙනවා මේක මේ වැරදි දෙයක් මේ දේවල් පාවිච්චි කරන්න සුදුසු නැහැ කියලා මේ වගේ මතවල ඉන්නවා විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වලට මේ දේවල් භාවිතා කරන්න එපා කියලා කොහොමද මේ අපි ඉන්නේ බාඩව පරිණාමයේ විශේෂ සම්දිස්ථානයක පොදුරටත් අපේ දුවදරුවන් නංගිල මාලිලා මේ දේවල් වලින් අපිට ඈත් කරලා තියන්න බෑ ඒක උන්ගේ අනාගතයට අතිශය බලපානවා තරගකාරී ලෝකේ තරගකාරී නොවුනොත් මේ පෘථිවිය ඇතුලේ සර්වයිව් වෙන්න හරි අමාරුයි ඊවිස්ට් ශ්‍රී ලාංකීය පරිගණක ශාස්ත්‍රයේ පුරෝගාමියා මෝඩ් මේ සඳහා මූලික පියවරක් අරගෙන තිබුණා මේ AI driven mindset එකක් හදන්න නම් මේ අපි මේක පාසල් පද්ධතියත් එක්කත් එකතු කරන්න ඕන. ඉතින් පහුගියදා කොළඹදී ඊවිට්ස් සංවිධානය කරලා තිබුණා මේ AI driven education සම්බන්ධී වැඩසටහනක්. මේකට මේ AI driven education ශාස්ත්‍රයේ innovation ශාස්ත්‍රයේ ප්‍රවීණයන් ආරාධිතයන් විදිහට එකතු වෙලා තිබුණා. ඉතින් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තිබුණා පාසල් අංශයෙන් වගේම පරිපාලන අංශයෙන් බොහෝ දෙනෙක්. මෙහිදී කතා බහ කරා මේ කෘත්‍රිම බුද්ධියත් එක්ක තියෙන අධ්‍යාපනයේ අවස්ථාවන් ගැන අපේ දේවල් වලට අපේ දුවදරුවන් ඉන්ෆ්ලුවෙන්ස් කරන්නේ කොහොමද මේ විෂය නිර්දේශ සැකසෙන්න ඕන කොහොමද මේ වගේ ගොඩාක් කාරණා කතා බහ කරා. ඉතින් තවදුරටත් රටක් විදියට අපිට පහු බහින්න බෑ. ඉතින් මේ කෘත්‍රිම බුද්ධි විප්ලවය අපිට හොඳ අවස්ථාවක්. මේ අවස්ථාව නැති කරගන්න නරකයි.